අත්විඳින දේවල් මාව සම්පූර්ණ හිරාඩසේ ඉන්නේ. I am completely governed. Believe or not, I cannot make any decision. I am made to take decisions. අර දාලා තියෙන අන්තිම පෝස්ට් එකේ තියෙන එක. මට කිසිදු තීන්දුවක් ගත නොහැකිය. මාව තීන්දුව ගන්න තැනට පත් කරනු ලැබේ. Yes. I am made to take decisions, but I cannot make decisions. මගේ ඉංග්‍රීසි දැනුම සම්පූර්ණයෙන් එන්නේ මේ භවෙන් නෙමෙයි. මගේ විද්‍යාත්මක ඥානයක් තියෙනවා නම් ඒක එන්නේ මේ භවයේ මේ පාසල් අධ්‍යාපනයෙන් නෙමෙයි. යම් කිසි දාර්ශනික තලයේ මානසික සිතුවිලි නිර්මාණය කරන ඒවා එකක්වත් එන්නේ මේ අධ්‍යාපන ක්‍රමවේදයෙන් නෙමෙයි. මගේ ටීචින් ඇබිලිටි එක ඉගැන්වීමේ මහා අපබ්‍රංශ ක්‍රමවේදය සම්පූර්ණයෙන් මේ කිසිම ට්‍රේනින් එකකින් පුහුණුවකින් නෙමෙයි. වගකීමෙන් කියේ. තවත් කොහෙද කියන්නේ තියෙන්නේ? පැහැදිලි කියන්නේ. ඔක මං කියලා ඇති ඕනද? මේකෙන් වැඩක් ගන්න මේ අඩමානට ඉගෙනගත්තු අඩු අධ්‍යාපනයක් තියෙන බූරුව ටික. කල් මරන්න මේ භෞතික සිරුර ඇතුලේ ඉන්න මේ විඥාණය. ඉවත් තුන දාට මොකද කරන්නේ? ඔයාලට තේරෙන්න මේක තව නැති වෙන්න ඕනේ. ඔයාලා එලි වෙනකම් ෆෝන් වලින් කයිය ගහනවා මට පේනවා. මං එනවා බලන්න. මාත් වෙනවා කොන්ෆරන්ස් වලට. බලන්න මොනවා කතා කරන්න කියලා බලන්න. අසරල රින්ගන් ඉන්නවා. ඔයාලා සති ගණන් වල කතා කරනවා. මට මැවිලා පේනවනේ. දැන් ඒක වෙන්නේ නැහැ නේද? දැන් වෙන පැත්තකනේ. ඉන්නවා කියලා දන්නවනේ. ඔයාලට උදේ නැගිට වෙලේ ඉඳලා මාව එනවා මං හිතන්නේ වාර ගානවත් මට මතක නැහැ. වගකීමෙන් මම කියන්නේ. ඔයාගෙන් ඇහුවොත් එහෙම මාව මතක් වෙන වාර ගාන කීයද කියලා ඔයාට කොලේක ලියන්න බෑ. මගේ ළඟ ඉන්න මගේම ඉන්න මගේ පුද්ගලික ජීවිතේ ඉන්න කෙනෙකුට වැඩි ඔයාට මාව මතක් වෙනවා. ඒක තමයි ඇත්ත. ඇයි ඔයා ඉන්නේ මෙතන මට කඩේ යන්න නෙමෙයි. මෙයා වෑන් එක දීලා පරිත්‍යාග කරේ අපේ ජන හමුවනට මේ වෙන එකකට නෙමෙයි. මේ මිනිස්සයා මෙතන ඇවිල්ලා මේක ඇස්සේ රින්ගකට මේ ෆුල් ටයිම් වැඩ කරේ ඒ මිනිස්සට දෙයක් කරා යන්න නෙමෙයි. බුද්ධිමත්කම මේ සාක්ෂරතාවය කියලා කියන්නේ අකුරු ලිවීමට කිවීමට හැකියාව කියන්නේ බටහිර එක. ability to read and write. සාක්ෂරතාවය කියලා කියන්නේ අවබෝධ කරගැනීමේ හැකියාව. Literacy is understanding. පැහැදිලිද කියන්නේ? යමක් අවබෝධ කරගැනීමේ හැකියාව. බුදුහාමුදුරන්ට කිසිම උවමනාවක් උන්නේ පොත් බෑග් එකක් උස්සන් කොහෙවත් යන්න. සිද්ධාර්ථ කුමාරයා. ජේසුස් වහන්සේ පොත් බෑග් එකක් උස්සන් කොහෙරි ඉස්කෝලේ ගිහලා තියෙනවා කියලා රජ්‍යයක් තියෙනවද? අහලා තියෙනවද? යම් ගණන්ලා තියෙනවා කවුරු හරි. සිද්ධාර්ථ කුමාරයා කොහේ හරි පාසලක නමක් කියලා ඒ කාලේ හැටියට මෙන්න මේ පාසලට ගිහිල්ලා මේ විභාග කීපයක් කරා ඈ චතුරාර්ය සත්‍ය සොයා ගැනීම සඳහා ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි බලා පිටත් වූ සිද්ධාර්ථ කුමාරයන් පසු එය සාර්ථකව තමන් විසින්ම සොයාගත්ත හරි මොකද කර කියලා නේද? මොකක්ද ඒ අභිරහස? පෙර බව කේස් එක. සංසාරේ ඇවිල්ලා ඒක මම කන්ෆර්ම් දැන්. භවය කියන එක ස්ථිරයි. ඒක ස්ථිරයි. භවය කියන එක මම ස්ථිරව කියනවා. ඒක මම විඳිනවා. සමහර අයගේ භවය සමාජයේ මිනිසුන්ට පෙනෙනවා. මම භවයක් කියන එක පෙර භවයක සාර්ථක චරිතයක් සාර්ථකව විප්ලවීය වැඩ කටයුතු යෙදී සිටි බවත් මිනිසුන්ගේ චින්තනය විප්ලවීය වෙනසකට භාජනය කළ බවත් මිනිසුන්ව බ්‍රේන් වොෂ් කරමින් මිනිසුන්ව යහපතට සම්පූර්ණයෙන්ම සමාජයේ ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය කරන කැපවීම කළ බවත් මාගේ වර්තමාන භවය තුල මාගේ YouTube එක සහ TikTok channel එක මිනිසුන් වෙනස් වීමේ ස්වභාවය විශ්ලේෂණය කළහොත් ඕනෑම කෙනෙකුට අවබෝධ කරගත හැකිය. මම කියන්නේ මේක මුලින් ඉඳලා පුළුවන් නම් මම අභියෝග කරන්නේ මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකේ ඉඳලා දැන් 3800 වෙනි වීඩියෝ එක දක්වා බලලා පෙන්නන්න. සාකච්ඡාවට පෙර. එතකොට මම කියන්නේ බොරුවක් කියලා කියන්න ඕනේ නෑනේ. දැන් මම 3800ක් දාන්න නැතුව මේ පම්පෝරිය ගෙහුවොත් එම්. මට ඉතින් බැනලා එහෙනම් මේ එනකොට දැන් බයින්නත් බෑ. channel එක බලනවා අම්මට උඩු කියලා පේනවනේ. ඊට පස්සේ කාලය බලනකොට පැය 1යි පැය 1කමාරයි. ජීවිතේට බල්ල ඉවර කරන්න ඕනේ.
මේ කලා ඉතින් මම මැරෙනකම් ඕක බල බල ඉන්නවා බලනවද නැද්ද මම කියන්නේ අහු මුල්ලට වෙලා බියගුළු විදිහට කයියක ගහ ඉන්නේ නැතුව මම යකෙක් නෙමෙයිනේ. හොරෙන් හරි කමන්නේ අප්‍රසිද්ධිය හරි කමන්නේ ප්‍රසිද්ධිය හරි කමන්නේ ඉන්න ඔය ඔක්කොම ටික අරගෙන හරි කමන්නේ ගහක් යටට වෙලා හරි සාකච්ඡා කරමු. ඔව් ඉතින් මොකද මහලු දෙයක් නෙමෙයි. නෑ අනේ මොන මේ කියන්නේ බොරුනේ. මම ඕක කීපාරක් අවධාරණය කරාද කියන්නකෝ. ඔය මිනිස්සු වීඩියෝ අප්ලෝඩ් කරන්නේ තවත් අර නමක් දාගෙන ඒක උලා කකා මේ කරන්නේ අමූලික පට්ටපල් බොරුව. මම මේ කියන්නේ ඔය වීඩියෝ බලන උන්ගේ ෆෑන්ස්ලට. මේක නම් මං කියනවා දිල්. ඇයි මම මේක කියන්නේ? මිනිස්සුන්ව රවටන්න ලේසි. මිනිස්සු රැවටි ඇති බව පැහැදිලි කරන්න අමාරුයි. ඔව්. මිනිස්සු රවට්ටන්න හරි පහසුයි. ඔයාලා රැවටිලා ඉන්නේ. ඔයාලව රවටලා තියන්නේ කියලා හොඳ පැත්තට ගන්න අමාරුයි. හිතන්නකෝ. එහෙම කේස් එකක් මේ තියෙන්නේ. මිනිස්සුන්ව රවටනවා කියන එක nothing. දැනටමත් ඒක වෙලානේ තියෙන්නේ. මම කියන දේ දිලිප මේක බුද්ධිමත්ව ගැඹුරින් තේරුම් ගන්නේ නැහැ. මම කියන්නේ මට තේරෙන දේ තමයි මම මිනිස්සු බුද්ධිමත් කියලා පරිභව කරන්නේ අපහාස කරන්නේ නැහැ. ඒ මිනිස්සු හදලා තියෙන ක්‍රමේ පව්. නමුත් මේක පෙරලියක් කරන්න හැමෝටම බෑ. මේ පෙරලිය කරන්න ඉන්නේ ලංකාවේ ඉපදිලා කීප දෙනයි. අනිත් අය ඔකගෙන් පපු අප්සෙට්. එතකොට එතන ඒ කට්ටිය අයින් කරන්න වෙනවා. අරගල භූමියේ හිටපු කට්ටිය අයින් කරන්න ඕනේ. ජනහමෝලේදී අවුල් කරපු කට්ටිය අයින් කරන්න ඕනේ. මේ කට්ටිය නෙමෙයිනේ රට කියන්නේ. ඔය 20ක් 25ක් නෙමෙයි රට කියන්නේ සංක. මතක තියාගන්නලා. ලොකු දෙකෝටියක් ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා 25 දෙනෙක් අපිට ඉවත් කිරීමට පුළුවන් වෙන්න ඕනේ. ඉවත් කරනවා කියලා මම අදහස් කිරීමේ මේ ඊට පස්සේ මල තොප්පියක් වැඩි. ඉවත් කරනවා කියන්නේ ඇසුරෙන් සහ ලංකර ගැනීමෙන් ඉවත් කිරීම. අම්බි. හරි භයානකයි මම ඔය කියන ප්‍රකාශ. ඉවත් කරන්න. ඉවත් කරනවා තව ඉවත් කිරෙලි තියෙනවනේ. එහෙමයි. බිත්තර කඩන්න නැතුව ඔම්ලට් හදන්න බෑ. We cannot make omelette without breaking eggs. ඔයාට ඔම්ලට් කන්න ඕනේ. ඔයා කියන පව්. බිත්තර කඩන්න ඔම්ලට් එක හදන්න. මට කියලා දෙන්නකෝ. හදන ක්‍රමේ බිත්තරේ උඩ දාලා බලන්න. තේරුණාද? එහෙම නැත්නම් බිත්තරේ පිටින් චාර්ජර් දාන්න කටුත් එක්කම. රත් වෙලා පැලිලා ගිහලා හැදෙන්න. දැන් බිත්තරේ කඩන්න බැලුවා මම බිත්තරේ තිබ්බවන්නේ නැහැ. මම කැඩුවේ නැහැ. එහෙම එකක් කොහෙවත් නැහැ කඩන්න බිත්තරේ. කඩලා ඔම්ලට් එක කන්න. පැහැදිලි කොටියා කරන්නේ මුවෙක් අල්ලගන්න එක. මුවා උදේට නැගිටලා එනවා අනේ මට ස්වභාව ධම ශක්තිය දෙන්න. අදත් ෂුවර් එකටම කොටියෙක් මාපසු පන්නනවා. ඌට අසු නොවි ඌට ගොදුරු නොවි උගෙන් බේරී යාමට මට ශක්තිය ධෛර්යය දෙන්න. මුවා එන්නේ එහෙම. කොටියා එනවා අනේ ස්වභාව ධම මටත් අද අහිංසක මුවෙක් අල්ලගන්න වේගෙන් දුවන්න ශක්තිය දෙන්න. අදත් මගේ ගොදුරු අල්ලලා දෙන්න. දෙන්නම එන්නේ සටනට. දෙන්නම ඉල්ලන්නේ ස්වභාව දාමෙන්. දෙන්න එකෙක් ඉල්ලනවා මට කණ්ඩ අරුට ආහාරයක් කරවන්න එපා. අරුව කියනවා මට ඌ ආහාරයක් කරවන්න. මේක නතර කරන්න පුළුවන් කාටද? සරල ඔයාලා දන්න දෙයක් මම මතු කළා. ඔක ඔයාලා නොදන්න දෙයක් නෙමෙයි මම පොඩ්ඩක් ඒක මතු කළා මේ කතාවට. සමනලයා උදේම නැගිටලා එනවා මේ මල් වලට පුළුවන් තරම් පැණි හදලා තියන්න මං එනවා බොන්න. මීමැස්සා නැත්තම් මීපැණිත් නෑ මීමැස්සා නැත්තම් සේරම නෑ. අපේ ලංකාවේ ඉන්න මිනිස්සු මීමැස්සෝ. මොකක්ද මේ කතාව විපාර? මං කියලා දෙන්නම්. මීමැස්සා අවුරුදු ලක්ෂ ගාණක් තිස්සේ පරිකල්පනයක් නෑ. හැමදාම හදන්නේ එකම මීවදේ. එක චුට්ටක්වත් වෙනස් වෙන්නේ නැලු. ඔව්. ලංකාවේ මිනිස්සුත් ඒ වගේ. මීමැස්සා කියන සතා ඌ දැන් මීවදයක් මෙතන හැදුවොත් එහෙම ඕක පරිේෂණ කරොත් එහෙම කියලා මැනලා බැලුවොත් එහෙම එකම මිම්ම. වගකීමෙන් මේ කියන්නේ වීඩියෝ එකට. මීමැස්සට කවදාවත් පරිකල්පන එකම මීවදේ. එකම සිදුර අර බලන්නකො සිදුර මීවද ටිකක් අරගෙන අනුරාධපුර පැත්තේ මීවදකුත් ගන්න ඔය හතර පැත්තෙන් අරන් බලන්න මීවද ටිකක් මේ සුරින් තියලා. කෝදෝ කර මැනලා බලන්න.
ඕනේ කුමාර. ඔයා මේ පුළුවන් නම් පෙරට ලොකු හිලක් හදමු මීමැස්සෙක්. මාර කතාවක් තමයි. ඔයාලා මේ මොනවද කියන්නේ? දැන් හුඹහක් ගන්නකො. ඔයාලා පැත්තේ හුඹහ ගන්නකො. එකම පරිකල්පනයේ තියෙන සතා මිනිසා. දැන් වඳුරකට දෙන්නෝ කෙහෙල් ලැබරියකුයි රුපියල් 5000කුයි. ඌ 5000 පාගගෙන කියලා කෙහෙල් ලැබරිය කනවා. මෙත්ත සරල ඔයාලා දන්නවා මේක. ඔයාලා ඔක්කොට මේක මේ දන්නේ නැති කතාවක් නෙමෙයි මේ කියන්නේ. මේක රසවත් කරන්න මම මේ ගන්නෙ. වඳුරට දුන්නාම රුපියල් ලක්ෂ 5ක් දෙන්නකො සල්ලිත් එක්ක. එක කෙහෙල් ගෙඩියක් දෙන්නකො. ඌ කන්නේ කෙසෙල් ගෙඩියනේ. මිනිසට ওই දෙක දුන්නොත් කෙහෙල් ගෙඩිය ගාලා ලක්ෂ 4යි යනවා. ඇයි උගේ පරිකල්පනේ තියෙනවා. සමහර දැන් ඉන්නේ උන කෙසෙල් ගෙඩිය කන්න එපා. ඌ අත්තක වරක දුවයි. මෙතන එක ගෙඩියයි මං අරන් යනවා මේක නැත්තම් කෙලවෙයි කියලා. පරිකල්පනේ තියෙන එක මේ ගේ හදනවා තව. අර ගේ හදනවා තව විදියට. අර ගේ තව විදියට. වණ්ඩෝ එක එක වයිවාරන දේවල් හදන හැටි මේ පරිකල් මේ ලෝකේ මේ මනස දැන් ඔයාගේ මනස කොච්චර බිසිද කියන්නකෝ. පට්ට බිසියක් තියෙන්නේ. ඔයාගේ මනස මාර බිසි. හැබැයි ඔයාගේ මනස වෙන ඔයා ගෙදර ඉන්නකොට සාකච්ඡාවක් කරනකොට තියෙන විදිය නෙමෙයි දැන් මෙතන තියෙන්නේ. ඔයාගේ මනස මේ වචනත් එක්කම දුවනවා. ඔයා කැමති නෑ මේව අහකට යන්න දෙන්නේ.